සාන්ත මොකෝ බං කලබලේ? නෑ බං මම මේ පොඩි ගමනක් ගියා. ඒකොල්ලහක් වෙලා ගිය වැඩේ හරි ගියේ නැහැ මේ මම මේ හැරුණු තැපෑලෙන් ආයෙත් ආවා බං. මොකද බං ගියේ? ඔබ හොඳටම බය වෙලා නැහැ බං. මම මේ අර සුරංගයාගේ සැලුන් එකට ගියේ කොණ්ඩ දින්ගිත්තක් කපා ගන්නයි කියලා. ඉතින් උඹ කොණ්ඩේ කපලා නැහැනේ. ඉතින් කපා ගන්නේ. අයියෝ. මහා මුතු කතාවක් කිව්වා බං. මට බය හිතුණා. ඒකයි මං ආවේ. මොකද්ද බම්බට ওই තරම් බය හිතෙන්න ඌ කියපු අමුතු කතාව? මං ගියපු වෙලාවේ සැලුන් එකේ ගොඩක් කට්ටිය හිටියා. ඉතින් මං ඇහුවා සුරංගයෝ මේ කොණ්ඩ ඩිංගිත්තක් කපා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඌ කිව්වා කට්ටිය අඩු වෙනකන් හිටියොත් කපා ගත හැකියි කියලා. අයියෝ බං සාන්ත. ඩිංගිත්තක් ඉඳලා කපා ගන්න එක නෙමෙයි බං පන්නේ. ඌ කිව්වනේ කට්ටිය ටිකක් අඩු වෙනකන් ඉන්නේ කියලා. මට ඒකට බය හිතුණා බං.